වීඩියෝ එක පටන් ගත්ත ගමන් මගේ ස්මාර්ට් වැඩ ටික කියමු බලන්න මේ දෙන්න අතරින් මිනිමරුව කවුද කියලා. උත්තරේ කියන්න කලින් හොඳ ළමයි වගේ දාමුද වීඩියෝ එකට ලයික් එකක්. දැම්ම නේද? ඔයත් දැක්කද මෙතන තියෙන ලේ තැවරුණු අතක්. ඒ නිසා ඒ මිනිස්සයව මරපු මෙන්න මේ පළවෙනි කෙනා තමයි අපරාධකාරයා. කියමුද මේ අතරිනුත් කොයි ආච්චිද අපරාධකාරයා කියලා? මේ ආච්චිගේ අතේ තියෙන මස් කටු මල්ලේ ඔලු කටක් තියෙනවා ඔයත් දැක්කද? ඒ නිසා එයා තමයි අපරාධකාරයා. තාමත් ඔයා දැනුම් පොඩි ක්විස් චැලෙන්ජ් channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරමු. දැන් කියමුද මෙතන ඉන්න කාන්තාවන් දෙන්නගෙන් මිනිමරු කාන්තාව කවුද කියලා? හොඳට බලන්න මේ ළමයාගේ බේබි කාට් එකට යටින් තියෙන ඩයිනමයිට් එක. ඉතින් ඒ නිසා මේ කාන්තාව තමයි මිනිමරුවා. ඉතින් ඒ ටික ඔක්කොම හරියටම කිව්වා නම් දැම්මම දාන්න බලන්න yes කියලා පහලින් කමෙන්ට් එකක්. දැන් හොයමුද මේ රූප අතරින් වෙනස් රූපය? මෙන්න මෙයාගේ කට අනික් පැත්ත ගැහිලා නේද? ඒ නිසා ඒක තමයි වෙනස් රූපේ. දැන් කියමුද මෙතනිනුත් වෙනස් රූපේ? හොඳට බලන්න මේ හැම පැන්ඩම වම් පැත්තට ඔළුව බර කරලා ඉන්නේ. ඒත් මෙන්න මේ පැන්ඩ විතරක් ඔළුව හරවලා තියෙන්නේ දකුණු පැත්තට. ඒ නිසා මේක තමයි වෙනස් රූපේ. ඔයාලා දන්නවද ළමයි කැලේ ඉන්න කපටිම සතා කවුද කියලා? ඔව්, ඒ තමයි නරියා. ඉතින් ඕන දවසක් අඳුරු රෑක නරියාගේ ගෙදරට හොරෙන් පැනපු එක සතෙක් නරියාගේ ගෙදර තිබුණ රේඩියෝ එකකුයි ටෝච් එකකුයි දත්පුරුෂුවකුයි හොරකම් කරලා. ඉතින් මේ ගැන නරියට 3 දෙනෙක්ව සැක හිතුණා. ඒ තමයි වවුලයි, ඉබ්බයි, ඌරයි. ඉතින් කොහොම හරි අන්තිමට නරියා හොයාගත්තා රේඩියෝ එකයි දත්බුරුසුයි ටෝච් එකයි කියන 3ම හොරකම් කළේ මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් කියලා. දැන් කට්ටිය හොඳට හිතලා කියමුද කවුද මේ අතරින් හොරා? වවුලද, ඉබ්බද, ඌරද කියලා? දැන් වැඩ ටික දැනුම පොඩි උත්තරේ කියන්න කලින් උත්තරේ පහලින් කමෙන්ට් කරමුද? හරි උත්තරේ ඌරද වවුලද ඉබ්බද කියලා පහලින් කමෙන්ට් කරමු. කළා නේද? වවුල කියන්නේ රැයටත් හොඳට ස්පේන සතෙක්. ඉතින් වවුලට ටෝච් එකකින් ඇති වැඩක් නෑ. ඒ නිසා අපිට පුළුවන් වවුලව නිදහස් කරන්න. ඉබ්බා කියන්නේ දත් නැති සතෙක්. ඉතින් ඉබ්බට මොකටද දත් බුරුසුවක්? ඉතින් ඉබ්බවත් ඔන්න අපි නිදහස් කළා. දැන් ඔන්න ඉතුරු වුණා වැරදිකාරයා. වැරදිකාරයා තමයි ඌරා. ඉතින් මේක හරියටම කියපු සෙට් එක දාමු බලන්න පහලින් කමෙන්ට් එකක්. ඉතින් දැන් මම ස්මාර්ට් වැඩන්ට දෙන්නේ පොඩි වෙනස් වැඩක්. මේ රූප අතර හැංගිලා තියෙනවා ලංකාවේ නගරවල නම්. ඔයා කරන්න ඕනේ ඒ නගර මොනවද කියලා හරියටම හොයන එක. එහෙනම් ලෑස්ති නේද? මෙන්න පළවෙනි එක. මේ තමයි.
කිරි බත් ගොඩ. කිරි බත් ගොඩ. මේකත් try කරමු වැඩ ටික. මේ තමයි කළු බෝ විල. කළු බෝ විල. මේක නම් ටිකක් අමාරුයි. මේ තමයි කල ගෙඩි හේන. කල ගෙඩි හේන. ඉතින් මේ සෙට් එකම හරියටම කිව්වනම් ඔයා සුපිරිම සුපිරි. මෙතන තියෙනවා කුටීර 3ක්. පළවෙනි කුටීරේ තියෙන්නේ වැදුනොත් පිච්චිලා යන තරම් ප්‍රබල කරන්ට් එකක්. දෙවෙනි කුටීරේ තියෙන්නේ ඇතුල් වෙන දේවල් ගිලින බාඳුරා ශාකයක්. තුන්වෙනි කුටීරේ ඉන්නේ අධික විෂ සහිත ගෝනුස්ස ටිකක්. ඉතින් මේ අතරින් එකකට අත දාලා බේරුණොත් ඔයාට රුපියල් මිලියනයක් දෙනවා කිව්වොත් ඔයා මොකටද අත දාන්නේ? මෙන්න මේ මැද තියෙන බාඳුරා ශාකයේ තියෙන කුටීරයට අත දාන එක තමයි ළමයි හොඳම දේ. මොකද බාඳුරා ශාකය ගිලින්නේ පොඩි සත්තු හා කෘමීන්ව. මිනිස්සුන්ට බලපෑමක් වෙන්නේ නැහැ ඒකෙන්. දැන් මම ස්මාර්ට් වැඩන්ට දෙන්නේ සුපිරිම සුපිරි ඇටෙන්ෂන් ටෙස්ට් එකක්. දැන් හොඳට වීඩියෝ එක දිහා බලලා වැඩ ටික කියන්න ඕනේ. සුදු පාට ටී-ෂර්ට් ඇඳගත්ත ළමයි අතර කී පාරක් බෝලේ පාස් වෙනවද කියලා. සුදු පාට ඇඳගත්ත ළමයි අතර බෝලේ පාස් වෙන එක විතරයි හොඳද ළමයි ගණන් කරන්න ඕනේ. ඔන්න එහෙනම් පටන් ගත්තා. උත්තරේ තමයි 38. සුදු පාට ඇඳගත්ත කට්ටිය 38 වතාවක් බෝලේ පාස් කරගත්තා. ඒක හරියටම කිව්වනම් ඔයා සුපිරි. හැබැයි ඊට වඩා තව දේවල් ටිකක් වෙනව ඔයා දැක්කද? එහෙම දැක්කනම් දැන් මම ඒව පහලින් කමෙන්ට් කරමු. ඒව දැක්කේ නැත්නම් ආයෙත් වීඩියෝ කැල්ල බලමුද? දැන් කට්ටියම පහලින් කමෙන්ට් කරමු බෝලේ පාස් කරනවට අමතරව ඔයා දැකපු දේවල්. මේ අද දැනුම් පොඩි ඔයාලගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. මෙතන ඉන්නව නේද ළමයි චෙක්ලා 3 දෙනෙක්.
මේ අතරින් කෙනෙක් තමයි මෙන්න මේ මිනිස්සයව මරලා තියෙන්නේ. ඒ වගේම ඒ මරපු කෙනා මිනිමස් කන අමුතු මිනිස්සෙක්. ඉතින් ඔයාට පුළුවන් ද බලන්න මේ අතරින් කොයි කෙනාද මිනිස්සයව මැරුවේ කියලා? උත්තරේ හොයාගත්තා නම් දැන් මම පහලින් කමෙන්ට් කරමු ළමයි. ඒ වගේම තාමත් ඔයා දැනුම් පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරමු. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවා අතර අනිවාර්යයෙන්ම ෂෙයා කරමු. තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.